Welcome to my YouTube channel. This is daily English class. I'm going to teach English for beginners. ඉතින් සිංහල භාෂාව භාවිතා කරමින් English language එක ඉංග්‍රීසි භාෂාව පිළිබඳව ඉගෙන ගන්න තමයි යන්නේ. සිංහල භාෂාවේ වගේම ඉංග්‍රීසි භාෂාවෙත් හොඩියක් තියෙනවා. We call it English alphabet. අපි ඒකට කියන්නේ English alphabet කියලා. There are 26 letters. එහි තිබෙනවා අකුරු 26ක්. And there are big letters and small letters. එතකොට ඒ ඉංග්‍රීසි හෝඩියේ English alphabet එකේ තියෙනවා ලොකු අකුරු සහ පොඩි අකුරු කියලා. ඉතින් ලොකු අකුරු වලට අපි big letters කියලා කියනවා. පොඩි අකුරු වලට small letters කියලා කියනවා. The big letters are called capital letters and small letters are called simple letters. එතකොට ලොකු අකුරු වලට අපි capital letters කියලා කියනවා. පොඩි අකුරු වලට small letters වලට simple letters කියලා කියනවා. There are 5 letters in alphabet. We call them vowel letters. මේ ඉංග්‍රීසි හෝඩි අකුරු පහක් තියෙනවා. අපි කියන ඒවාට vowel letters කියලා. දැන් සිංහල භාෂාවෙත් තියෙනවානේ. ව්‍යංජන අකුරු කියලා ආදි වශයෙන්. ඉතින් ඉංග්‍රීසි භාෂාවේ ඉංග්‍රීසි හෝඩියේ තියෙනවා vowel letters කියලා අකුරු පහක්. They are A, E, I, O, U. ඒවට කියන්නේ A, E, I, O, U කියන අකුරු පහ vowel letters ලෙස තමයි දැක්වෙන්නේ. The other 21 letters are called consonant letters. එතකොට අකුරු 26න් අකුරු පහක්ම vowel letters වුණාම අනිත් අකුරු 21ට අපි කියනවා consonant letters කියලා. ඒ තමයි B, C, D, F, G, H, J, K, L, M, N, P, Q, R, S, T, U. U ගන්න බෑනේ ඒක vowel letters එකන්නේ. V, W, X, Y, Z. එතකොට මේ consonant letter එකක් සමග vowel letter එකක් එකතු වුනහම තමයි sound හැදෙන්නේ. අකුරක් හැදෙනවා. උදාහරණයකට ගත්තොත් C අකුරයි A අකුරයි එකතු වුනහම C කියන්නේ consonant letter එකක්, A කියන්නේ vowel letter එකක්. එතකොට ඒ වල තියෙන sound එක තමයි ඈ ආදී ලෙස. එතකොට කෑ වෙනවා. ක ඈ කෑ. දැන් මේ consonant letters ගත්තාම ඒවා තනියෙන් sound කරද්දී උක් උග් ආදී වශයෙන් හල් අකුරක් ලෙස තමයි sound වෙන්නේ. එතකොට ඒ අකුරට vowel එකක් හැදුනහම තමයි අක්ෂරයක් හැදෙන්නේ. එතකොට C අකුරට A අකුර හැදුනහම ක කෑ ඒ විදිහට හැදෙනවා. C අකුරට A letter E ආවහම K වෙනවා. එතකොට C අකුරට vowel letter I එකතු වුනහම key වෙනවා. letter C වලට vowel letter O එකතු වුනහම ko වෙනවා. එතකොට letter C වලට U එකතු වුනහම ka වෙනවා. අපි කියන්නේ cup cup cup. එතකොට ඒ විදිහට නිර්මාණය වන sound පිළිබඳව අපි ඊළඟ වීඩියෝ කරා ඉගෙන ගමු. මම හිතනවා මේ පොඩි කොටස ඔයාලට හොඳින් පැහැදිලි වෙන්න ඇති කියලා. එහෙනම් ඊළඟ වීඩියෝ එකත් එක්ක රැඳෙන්න කියලා ආරාධනා කරනවා. Thank you so much